Hi guys! වයිට් ලංකා ඩයරි අපේ YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ලස්සන සුන්දරම තැන් හොයාගෙන යන අපේ ගමනේ අද අපි යනවා කල්තට පිටලා තියෙන හුණුගල් පොකුණ බලන්න. සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නගරයට ආසන්නයේ සිට කිලෝමීටර් 20ක් විතර එහාම පිහිටලා තියෙන කල්තට කියන ප්‍රදේශයට ආසන්නව රජවක රක්ෂිතය තුළ හුණුගල් පොකුණු පිහිටලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම අපි මේ කිලෝමීටර් 20ක විතර දුරක් තරණය කරමින් යන්න යාළුවනේ කල්තොට හුණුගල් පොකුණ බලන්න. ඉතින් ලස්සන කඳු තීරයක් මැදින් යන වංගු සහිත ඒ වගේම පටු මාර්ගයක් ඔස්සේ ගිහිල්ලා එතෙන් සිට කිලෝමීටර් 2ක් පමණ අතුරු මාර්ගයක අපි මේ ගමන් කරන්නේ හුණුගල් පොකුණට ළඟා වීමට. ඉතින් ජන හීන ඒ වගේම අතිශය ලස්සන පරිසරයක් අපි මේ පසු කරගෙන යන බව ඔයාලට මේ දර්ශන වලින් දැක ගන්න පුළුවන්. ඒ වගේම වී වගාව තමාගේ ප්‍රථම ජීවනාලිය කරගත් මිනිසුන් සිටින මෙවැනි සුන්දර ගමකින් අපි මේ ඇතුල් වෙලා ඔන්න අපි දැන් රක්ෂිතය තුලින් මේ ගමන් කරන්නේ සුන්දර ලස්සන හුණුගල් පොකුණ බලන්න. සොබාදාම මේ තරම් අපූර්ව මායාකාරීත්වයක් නිමැයුමක් දෝ කියලා හිතන තරමටම සුන්දර හුණුගල් පොකුණ අතිශය රමණීය දර්ශනයක් ගෙන එනවා. ඉතින් ඉස්සරහෙන් පේනවා අලි වැටක් ඉඳිගල්ලා තියෙනවා. ඒකෙන් පෙනී යන්නේ වනාලි ගහණය මේ ප්‍රදේශයේ ජීවත් වන බව. ඒත් එක්කම ඔන්න අපිට පේනවා ඉස්සරහින් චූටි පාරක්. අනේ පාර දිගේ අපි කිලෝමීටර 1කමාරක් විතර යන්න ඕනි යාළුවනේ. ගමනාන්තය නම් ඒ තරම් පහසු නැහැ, දුෂ්කරත් නැහැ, නමුත් හරිම ලස්සනයි. ඔයාලට පේනවා පාර දෙපස ලස්සන ගස් වැඩිලා තියෙනවා. ඒ වගේම විවිධ සත්තු ජීවත් වෙනවා. ඒ වගේම චූටි පටු මාර්ගය ඔස්සේ යනකොට අන්න අපිට ඈතින් දැක ගන්න ලැබෙනවා ලස්සන දියපාරක්. ඔය වගේ දියපාරවල් යාළුවනේ මේ පාර තුල සුලභවම දකින්නට පුළුවන්. ඉතින් සබා ධර්ම මේ තරම් අපූර්ව ආස්වාදයක් අපිට මවා දෙයයි කියා අපි කිසි දිනක සිතුවේ නැත. නමුත් සබාදාම මාතාව විසින් නිර්මාණය කරන ලද මෙවැනි සුන්දර ජෛව විවිධත්වයෙන් ඉහළ අප්‍රසිද්ධ තැන් තවමත් මේ රටේ බහුලයි. දැන් ඔයාලට පේනවා යාළුවනේ හුණුගල් පොකුණ. අතිශය මනස්කාන්ත දිව්‍ය ලෝකයක් බඳු වූ පෙනුමක් ඔබට දැන් දැක ගන්න පුළුවන්. මේ තමයි අපි අරතරම් දුෂ්කර ගමනකින් පසුව ළඟා කරගත් මායාකාරී දිව්‍ය ලෝකයක් බඳු වූ හුණුගල් පොකුණ. ඒත් එකම කියන්න ඕනි යාළුවනේ මේ වගේ අප්‍රසිද්ධ ජෛව විවිධත්වයෙන් ඉහළ හුණුගල් පොකුණ වගේම මේ වගේ ස්වභාවික සම්පත් තියෙන තැන්වලට ආවම ඔයාලා මේ තැන් විනාශ නොකර අපේ මතු පරපුරටත් ආරක්ෂා කරගන්න එක ප්‍රථම තේමාව කරගන්න. ඔයාලට පේනවා ලස්සන පොකුණු විශාල ප්‍රමාණයක් තට්ටුවෙන් තට්ටුවට ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා කියලා. අපි මේ වගේ දර්ශන දැක්කේ දිව්‍ය ලෝකයේයි සිතන ඒ වගේම විවිධ රටවල් වල ලස්සන දර්ශන දැක්කත් මේ වගේ ලස්සන දර්ශනයක් ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන්නේ හරිම හම්බෙන්. පේනව නේද වතුර ගලාගෙන වැටෙන ආකාරය, ඒ වගේම පොකුණු පිහිටලා තියෙන ආකාරය. මං හිතන්නේ අපිට අඩියක්වත් තියන්නට හිතෙන්නේ නැති තරමට හරිම ලස්සන දර්ශනයක් පෙන්눔 කරනවා. අපිට මේකේ අඩියක් තියලවත් මේක විනාශ වෙයි කියලා හිතෙන තරමටම ලෝභකමක් අපිට මේක දිහා දකිනකොට දැනෙනවා. ඉතින් යාළුවනේ බලන්න මේ දැන් ඔයාලට දැක ගන්න පුළුවන් තව වතාවක් හුණුගල් පොකුණ අපිට ඉහළට ගියාම පහළින් පෙනෙන අන්දම. ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ තැන් වලට ආවහම නාන්න ඒ වගේ වැඩ කරන්න අපි හොඳ නැහැ. ඒකට හේතුව තමයි මේ වගේ තැන් විනාශ වෙලා යන්න ඒ වගේ දේවල් හේතු වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන සුන්දර තැන් අපිත් එක්ක බලන්න යන්න වයිට් ලංකා ඩයරි අපේ Facebook fan page එක follow කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා.
ඒ වගේම යාළුවනේ වයිඩ් ලංකා ඩයරි අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලත් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. ඉතින් මේ තියෙන සුන්දරම සුන්දර හුණුගල් පොකුණ. ඉතින් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝස් වලින් ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් අපි යනවා. බයි බයි.